මේක පව් මේක පින් කියලා අපි දැනගත්තේ කොහොමද? ධර්මයේ විසින්. දැන් බලන්න ඕනේ සංසාරේ කල්ප ගානකින් ලබාගත් ලැබිච්ච මනුෂ්‍ය ආත්ම භාවය තුනක් මේ පිළිපිරෙන විනාශ වෙන ප්‍රධාන දොරටු තුනක් තියෙනවා. ඔය දේශනේ වෙච්ච වෙලාවේ හොරා කාපු කට්ටියක් ඉඳලා තියෙන්නේ නේ. මොන් මේ කට්ටියත් අහගන්න ඕනේ. තමයි මේ පැත්තේ එහෙම නැතුවද? මම කියන බොහෝ පැතිවල එහෙම හිටියා. මොකද hina වෙන්නේ? හිටියලු. ඔය මම මේක කියනවා ඉතින්ද හිටියා කියුවා. අපේ හාමුදුරුවනේ ඔය බොහෝ තැන්වල සහනාධාරද අපේ අම්මලා තාත්තලාත් එහෙම තමයි කට ගාවට වතුරාවක් අනේකට බඩු මල්ල හම්බෙනවට කැමති නැහැ. ඔය විවිධ ආධාර දෙනකොට දැන් කෝල් කරලා කියනවනේ හිතවතුන්ට මේ මෙහෙම දෙනවා එන්න කියලා. දීලා කියනවා අරුන්ට කියන්න එපාලු මගේ කන් දෙකට හිටලා. අරුන්ට කියන්න කාට හරි කියන්න එපාලු පන්සලේ බඩු දෙනවා කියලා. කැමති නැහැ. මෙහර හොරකම මරන්න අරගෙන යනකොටත් වදක බෙරේ හොරකම් කරන්න හදුවා කියනවා. ඒ වගේම නායකාවට වතුර දාලා කටකම නැති වෙන්නේ නැහැ. අනේක ගැන හිතන්න ඕනේ කියන එක. ඒ නිසා මේවට හිත ගොඩක් බලපාන. ලබාගත් මනුෂ්‍ය ආත්ම භාවයේ නිකම් නිස්කාරණේ කෙලසෙන්න දෙන්නේ නැතුව රැකගන්න නම් වහගන්න ඕන දොරටු ටිකක් තියෙනවා. අපේ හිත, අපේ කය, අපේ වචනය උතුම් විදිහට හිත පරිස්සම් කරගන්න බලන්න. මම අර මෙව කියනකොටත් දැන් ඔය හිත කී පොලකට විතර යනවාද? මම අපූර්වයට දැක්කා. දැන් මේ ආධාර හම්බෙන්නේ ඒව විකුණලා අරක්කු බිස් මිනිස්සු ඉතින් හම්බුනොත්. සාහිත්‍ය ක්‍රමයේ කියන්නේ. මේ පිළිඳන දරුවට මෙලෝ සංසාරයක් නැහැ. අර හම්බෙච්ච කාට හරි විකුණලා ගිහිල්ලා මන්ද කොහෙ උපදින්නද කියලා. ඒ අපරපුර හිටිය මහ බෝධිසත්වයෝ වාගේ මිනිස්සු. ඒ නිසා හිතට එන දේවල් ගැන දැන්වත් දෙපාරක් හිතන්න පුරුදු වෙන්න. මොකක් හරි සිතුවිල්ලක් ඇති වුණාම මේ සිතුවිල්ල මට අකුසලයකට බලපානවද? මේ සිතුවිල්ල මට කුසලයකට බලපානවද කියන එක අපිට හිතන්න පුළුවන් වෙන්න ඕනේ. අර දන්නවන්නේ දරපාගිනේ සංඝරක්කිත හාමුදුරුවන්ට වෙච්ච වැඩි. බිරිඳට ගහනවා කියලා ලොකු හාමුදුරුවන්ට වඩාත්ෙන් ගහනවා. මම කියන්නේ හිතේ ඇති. සංඝරක්කිත හාමුදුරුවෝ සූරක් හම්බෙනවා. ලොකු හාමුදුරුවන්ට දෙන්න යනකොට ලොකු හාමුදුරුවෝ කියනවා එපා මට සිවුරුක් තියෙනවා. උන්වහන්සේ දැන් ලාභි. නේතුරංගම මේක තරම් ගාථාවේ නිදාන කතාවේ තියෙන. ඊට පස්සේ ලොකු හාමුදුරුවෝ කියනවා පොඩි හාමුදුරුවන්ට ඔය වටාපතරන් මට පොඩ්ඩක් පවන් ගහන්න. පවන් ගහන ගමන් දැන් පොඩි හාමුදුරුවන්ගේ හිතට හරි මදි ඇයි? දෙන්න හදපු සිවුර ගන්න බෑ කිව්වන් කලකිරලා දැන් සිවුර අරින්න හදනවා. පවන් ගහන ගමන් කල්පනා කරනවා සිවුර වරිනවා සිවුර වරලා ගිහිල්ලා හරක් ගන්නවා එළුව ගන්නවා මොන කසාදත් බඳිනවා. දැන් මේ පවන් ගහන ගමන් හිත කසාද බඳලා දරුවෙක් හදුවා. හදලා දැන් දරුවත් එක්ක කරත් එනවා ලොකු හාමුදුරුවෝ හම්බෙන්න බිරිඳත් එක්ක. එක එක විකාරහාන් පොඩි හාරන්ට මෙවිලා දෙනවාද? එන ගමන් කල්පනා කරනවා දැන් මම කරත්තෙන් බහිනවා බිරිඳ දරුවත් එක්ක කරත්තෙන් බහිනකොටම බිරිඳගේ අතින් දරුවා වැටෙනවා. දැන් කල්පනා කරනවා ගෑනිට මොකද කරන්නේ? දෙනවා කෝටු පාරක් කියලා ගෑනිට ගහන ලොකු හාරන්ට වටාත්තේ. එතකොට තමයි මම කියන්නේ හිතේ ඇති වෙනදී. හිතේ ස්වභාවය
අර ආපු සිතුවිල්ල මොකක්ද කියලා දැනගන්න විදිහක් නැහැ. සමහර දරුවෝ ඔය අම්මලා එහෙම කියන්නේ නේද? කොල්ලන්ට උපදෙස් දෙන්න බෑ. අම්මා කෙනෙක් කියනවා පුතා කිව්වලු මම කියපු විදිහටම කියන්න. තොපි කියන විදිහට හිටියොත් මට සමාජයක් නැති වෙනවා කිව්වලු. ළමයි කියනෝනේ ධම්මලා කියන දෙන්න කිව්වොත් එහෙම යාළුවෝ නැති වෙනවා කියලා. බලන්නකෝ ඇති වෙන සිතුවිලි. ඒ ඇති වෙන සිතුවිල්ල මොකක්ද කියලා මේක කුසලයක්ද අකුසලයක්ද කියන එක නම් තීරණය කරන්න වෙනවා. ගෙදර කොහේ හිත කය වචනය පරිස්සම් කරගන්න බැරි වුණත් ගෙදරදී පරිස්සම් කරගන්න. ඔය දැන්වත් කෙවල් වල කුණහරුප කියන එක නවත්තා. දැන්වත් කෙවල් වල තාතෝ තියාගන්න එක නවත්තා. දැන්වත් කෙවල් වල එදිරිවාදිකම් පරිමාණ එක නවත්තා. දැන්වත් කෙවල් වල වෛරකාරකම් පරිමාණ එක නවත්තා. දැක්කදර ඊපෙරේදා පොඩි එකා වඩාගෙන ඉන්නකොට තාත්තට නිින්ද ගිහිල්ලා මම හිතන්නේ මාසයක්වත් නැද්ද කොහෙද ළමයා වැටිලා මැරුණා. තාත්තගේ දෑතින් පොඩි එකා වැටුනේ. අහලවත් තියෙනවද? දැන් ඔය ඒකෙන් තමයි පිළිතුරේ. උපදිනකොටම මැරෙනවනේ. ඔය විදිහට මැරෙනවා. සමහරව ආබාධිත කොසුවකින් අවුෙන් වැස්සෙන් ගින්දරෙන් විනාශ වෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ උත්තාන සම්පදා උත්සාහ සම්පත්තියෙන් අම්බ කරගත්ත දේවල් මහන්සේ ආරක්ෂා කිරීමේ යටතේ කියන්නේ මේ ගින්දර ජලයේ සොරු රජය පරිස්සම් කරගන්න ඕනේ කියලා. ඒ යෝග සුදුසු තැන්වල පිහිටුවා ගන්න ඕනේ කියලා. මම අද උඩුකුසල්ලාල ප්‍රදේශයේ ධර්ම දේශනාවකට වැඩි මේ ගම්පොළ පැත්තේ කඳුවලට ගිනි තියනවා සත්තු මරන්න නැහැ. මට කියන ඔය නායකගේ පැත්ත පෙන්නලා හාමුදුරනේ මාසයක් ඇතුළු ගිනි තියලා සත්තු මරන්න. ගිනි තිබ්බහම ගස් මරනවා, පස් බුරුල් වෙනවා, ගල් බුරුල් වෙනවා. හාමුදුරනේ ඉතින් දැස්සම හොදන්න නෑ. ඔක මහ දෙයක් නෙමෙයි කියලා. ජීවිතේ පුරුදු වෙන්න. මොන විදිහට භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දීපු ධාරාව ව්‍යාධිය මරණය මුහුණ දෙන්න වේද දන්නේ නැහැ. මොන අවදීන් මුහුණ දෙන්න වේද දන්නේ නැහැ. ඒ හින්දා අර කරන කලට පව් මෙහෙවිය මේසේ විඳින්න කලට දුක් කිනේ දැනෙසේ